මගේ නම මහේෂිකා. කොහමද ඔයාලට? ඉතින් අද මහේෂිකා පළවෙනි කතාව විදියට මම කියන්න පටන් ගන්නේ මගේ ජීවිතේ වෙච්ච සැබෑ සත්‍යම සිදුවීමක්. මේක මම කාගෙන්වත් අහලා කියන එකක් නෙමෙයි. මේක මගේ සත්‍ය කතාව. ඉතින් මේ සත්‍ය කතාව අහලා වඩා සතුටු වෙන්න පුළුවන්. ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද මම ගොඩාක්ම සතුටුනේ ජීවිතේ මේ කාලේ මේ ලබාගත් අත්දැකීමෙන්. ඉතින් කතාවට යමු. කතාව අහලා ආදරණීය ඔයාලා මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න. ටිකටම මගේ channel එකට වීඩියෝ දාන්න මට ඒක ලොකු ශක්තියක් වෙනවා. අනිවාර්යෙන් සබ් කරන්න. ඉතින් මම ඉස්කෝලේ යන කාලේ මට මේ සිදුවීම් සිද්ධ වෙනකොට මම හිටියේ මගේ හොඳම යාළුවගේ ගෙදර. මොකද විභාගෙට පාඩම් කරේ අපි දෙනෙක්ටම. එතකොට අපේ ගෙදර තිබ්බේ ටවුන් එකෙන් ටිකක් ඈත. මාව ඒ ගෙදර නතර කරේ විශේෂ හේතු කීපයක් නිසා. එකක් තමයි ඒ ගෙදර ආන්ටි අංකලුයි අපේ ෆැමිලි එකේ කට්ටිය හොඳට අඳුරනවා. අඳුරනවා කියන්නේ අපේ තාත්තගේ හොඳම යාළුවෙක්. ඉතින් ආන්ටි ටීචර් කෙනෙක් අංකල් බිස්නස් එකක් කරේ. යාට ෂොප් එකක් තිබ්බා ටවුන් එකේ. ඉතින් මමයි මගේ හොඳම යාළුවයි. හිතන්නකෝ අනුෂිකා. යා තමයි ඔගේ හොඳම යාළුවා. ඉතින් අපි එකට පාඩම් කරා. මේ පාඩම් කරන හැම වෙලාවකම හැම දවසකම ආන්ටි අංකල් අපිට ගොඩාක් උදව් කරනවා. උදව් කරනවා කියන්නේ මාත් එක්ක මම ඒ කට්ටියත් එක්ක ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් යාළුවත් මට එයාගේ දුවෙකුට වගේ ඒ දෙන්නම මට ආදරෙයි. ඉතින් මෙහෙම ටික දවසක් යනකොට මම ඒ ගෙදරම කෙනෙක් වුණා. ඉතින් ඒ ගෙදර හිටියේ අනෝෂි විතරයි. ඉතින් අනෝෂි අම්මයි තාත්තට අතරට මං ආවා කියන්නේ යාළුවගේ මං හිතන්නේ ගෙදර තිබ්බ පාළු ගතිය නැති වුණා. අපි සමහර දවස්වලට පාටිස් දානවා අපි අතර දෙනා. එතකොට සින්දු කියනවා ඩාන්ස් කරනවා. ඉතින් ඔහම කාලයක් ගත වුණා. එහෙම යනකොට මට විශේෂයක් තිබ්බේ නැහැ. නිතරම මං අංකල් මාව අල්ලනවා අත ගන්නවා. එතකොට ඒක මට දැනුන්නේ නැහැ වෙනසක් කිසිම. ඒ වුණාට සමහර තැන්වල තිබ්බට දැනුණා. ඕනකට වැඩි කියලා. ඒ වුණාට ඒක චරණකු ගානක් තිබ්බේ නැහැ. ඒක සාමාන්‍ය වෙලා තිබ්බේ. කොහොම හරි මේ සිදුවීම සිද්ධ වුණේ එක දවසක් යාළුවගේ ගෙදර ඉඳලා රෑ අපේ ගෙදරට කියලා දැම්ම මාව. එදා එයාගේ කායක තිබ්බේ නෑ වගේ මට මතක ගෙදර. ඊට පස්සේ එයාගේ තිබ්බයි ස්කූටි බයික් එකක්. අංකලුයි මයි මේ බයික් එකේ තමයි ගියේ. ඉතින් යනකොට වැස්ස වගේ තිබ්බා. ඉතින් මං කුඩේ තියලාගෙන ගියේ අංකල් වායෙන් අල්ලගෙන. ඒත් වැස්ස ටිකක් තද වෙනකොට අපිට පාරේ යන්නත් අමාරු වුණා. ඊට පස්සේ අපි එයා බයික් එක එතන තිබ්බා පොඩි ගෙදරක් වගේ වහලා තිබ්බේ. ඒ ගෙදර ළඟ නතර කරා. ඇතුළට වගේ දැම්මා දාලා අපිට එතන ස්ටොප් වගේ හිටියා. ඉතින් පිරිමියෙක් එක්ක මං එහෙම කවදාවත් තනියෙන් ගමනක් ගිහලා තිබ්බේ නෑ. ඒ වගේම මට විශේෂ කෙනමාව තිබුණා. අංකලුත් හොඳටම තිබුණා. මට විශේෂ බයක් දැනුනෙත් නෑ. මොකද මං හොඳටම දන්න මිනිස්සෙක් නේ, පිරිමියෙක් නේ. ඊට පස්සේ වැස්ස ගොඩක් තද වුණා. කුළු ගහන්න පටන් ගත්තා. ඉතින් එතනට මොකද පාර ප්‍රධාන පාරක් නෙවෙයි අතුරු පාරක්. ඒ වුණාට තාර දාලා තිබ්බේ අපේ ගෙදරට යන පාර. ඉතින් තව කිලෝමීටර් 10ක් විතර ගෙදරට යන්න තිබ්බා. ඒකෙදි තමයි වැස්සට ආවුනේ. ඉතින් ඒක තමයි මම පිරිමියෙක් එක්ක තනි වෙච්ච පළවෙනි සැරේ. ගෙදරදී වගේ මං කරමාව ළඟටම කරලා අල්ලගත්තා. මම ඇඳලා හිටියේ එච්චර ලොකු ඇඳුමක් නෙවෙයි, චූටි ගමක්. ඉතින් මේක අල්ලගෙන මාව අල්ලගෙන පිටිපස්සෙන් වගේ හිටියේ. මට තේරුණා පිරිමියෙක් අර හැංගීම වැඩි වෙනකොට වෙන්නේ ඒ වගේ. මට දැනෙන්න පටන් ගත්ත පිටිපස්සෙන්.
ඒ වගේම එයා නිකන් ඉනෙන් පැද්දෙනවා වගේ ඒක පිටිපස්සේ තියලා. ඉතින් මටත් තිබුණ කියන්නේ ඇත්තටම මනසෙක් නෙමමත් ඉතින් ඇත්තටම මටත් ඒක දරා ගන්න බැරි වුණා. මගේ හිතත් මොකක් හරි කිව්වා වුණාට මං ගොඩක් බය හිතුණා මට. කොහොම හරි මෙයා චුට්ට මට තේරුණා ඉනෙන් නිකන් ගැස්සෙනවා වගේ. මම පොඩ්ඩක් ඉස්සරහට ආවා. ඊට පස්සේ ඒ විදියටම පිටිපස්සෙන් ඇවිල්ලා මාව ආපහු මේව කරා. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට වාහනයක් කියලා ලුකුවට ගියේ නෑ. මෝටර් සයිකල් එහෙම යනවා. ඒ වුණාට අපිට ඉන්නවා කියලා කාටවත් පේන්නේ නෑ. මොකද ගස් ටිකක් තිබ්බා ඉස්සරහා. ඊට පස්සේ එයා පිටිපස්සෙන් අත දාලා මගේ බඩාරිය අත තියාගත්තා. තියාගෙන හිමිට අල්ලන්න පටන් ගත්තා. මම ඇයි කියලා එයා කිව්වා ආසයි කියලා. මට ඉක්මනට ගෙදර යන්න ඕන කියලා. ඊට පස්සේ එයා කිව්වා ඉක්මනට යන්න කියලා. චිප්පා කිමුද කියලා ඇහුවා. මම කිව්වා මට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා මං කියලා දෙන්න මට කිව්වා. මං කොහොමද මගේ යාළුවාගේ මොන බලන්නේ අංකල් කියලා. ඊට පස්සේ එයා කිව්වා එයාලා දන්නේ නැහැ ඉතින් අපි දෙන්න විතර මේ දන්නේ මේක කියලා. ඊට පස්සේ මං කිව්වා මම එහෙම ඉඳලා නැහැ කියලා. ඊට පස්සේ එයා කිව්වා කවුද හරි ඉන්න වෙනවා. අද අපි චුට්ටක් ට්‍රේනින් වෙමු කියලා කිව්වා. මං කිව්වා මං ඔයා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා කිව්වා පුදුම දෙයක්. එයා කිව්වා අනුෂිගේ ෆෝන් එක බැලුවා. ඔයත් යූස් කරන අනුෂිගේ ෆෝන් එකනේ. ඔයාලා දෙන්න මොනාරි රැට වීඩියෝස් බලලා තිබ්බා මං දැක්කා කියලා. මට එතකොට තේරෙනවා අපි සාමාන්‍යයෙන් පාඩම් කරනකොට ඉඳලා ලයිට් වීඩියෝ එකක් බලනවා. අර කච්චි බලන ඒවා. ඉතින් මට කියාගන්න බැරුව හිර වුණා. ඊට පස්සේ එයා කිව්වා නෑ මං ඒකට මොනවත් ඔයාලට තනුම් දෙන්නේ නෑ. හැබැයි ඔයදී බලන්න එපා. ඔයාම ඇත්තටම දැකලා තියෙනවද කියලා මං කිව්වා නැහැ කියලා. ඊට පස්සේ එයා මගේ අත අරන් තියාගත්තා. එතකොට තමයි මට දැනුනේ නිකන් සොසේජස් එකක් වගේ ලොකු ඒ වගේ නිකන් ජෙලි වගේ කියන්නේ ලොකු සොසේජස් එකක් වගේ මට එහෙම හිතුනේ වෙලාවෙත්. මොකද පිටින් තියාගත්තේ අත. පස්සේ ආ කිව්වා චුට්ටක් නිදි කන්න කියලා. මට මගේ අත පන නැතිලා තිබ්බ. ඊට පස්සේ එයාගේ අතෙන් අරගෙන එහෙම කරගත්තා. ඊට පස්සේ අත ගන්නකොට මං ඉබේම ඒක කරලා හිටියා. එයා නිකන් ගුරටින් වගේ නිකන් සත්‍යයක් දැම්ම කේන්දරයකට වගේ. මම එයා කිව්වා හයියෙන් කරන්න කියලා. මං ඊට පස්සේ හයියෙන් මෙරිකගෙන කරා. ඊට පස්සේ වාහනයක් එමවොත් අපි දෙන්න චාටර් වෙන තැන ගේ පිටිපස්සට යන්න කිව්වා. මං කිව්වා බෑ කියලා. කාගෙත් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා කවුරුත් මේ ගෙවල් වල නැහැ මිනිස්සු මේ ගෙදර. මං හිතන්නේ මේ අපැරලා දාපියක් වගේ කියලා. කිව්වා මට බෑ කියලා. ඊට පස්සේ එයා එම් කිව්වහම මොකුත් එහෙම කරේ නැහැ. මගේ අතෙන් ඇදගෙන ඒ පැත්තට කරන් ගියා. කෙනෙක් ඇදගෙන වගේ ගියා. ඊට පස්සේ බයික් එකක් ඉස්සරහින් අරන් ඇවිල්ලා පිටිපස්සේ නතර කරා. ඊට පස්සේ මං කිව්වා මට බයයි කවුරු හරි ආවොත් මෙතන හොඳ නැහැ මේ නේ ඉන්න එක අපි දෙන්නම කියලා. ඊට පස්සේ එයා කිව්වා කවුරු හරි ආවොත් මේ කියන්නේ ඉස්සරහට එන්න ඉන්න මෙතන ඉන්නවා කියලා කියන්න. ඔයා මගේ දුව කියලා කියන්න කිව්වා. ඊට පස්සේ එහෙමම එතන තිබ්බා පොඩි පුටුවක් වගේ පරණ. එයා කිව්වා මට පුටුව වාඩි වෙන්න කියලා. මම වාඩි වුණා. වාඩිනාට පස්සේ එයාගේ ඇඳුම් ටික මේවා කරලා එළියට ගත්තා. ඒක ජීවිතේ පළවෙනි සැරේට මම ඉදා දැක්කේ. ඉතින් මේ කතාවේ කොටස් ගොඩක් තියෙනවා ඉස්සරහට. මේ පළවෙනි කොටසේදී මට කරපු පළවෙනි දේ තමයි මට කියන්නේ. ඉතින් මේම් ටිකක් ඉන්නකොට එයා කිව්වා දැන් අල්ලලා බලන්න කියලා. මම ඒ තාක බලාගත්ත ලැජ්ජාවෙන් එයා තරම් තියාගත්තා. එයා කිව්වා ඉස්සලා වගේම ගහන්න කියලා කිව්වා. ඊට පස්සේ අත පාවිච්චි කරලා ගැහුවා. ඊට පස්සේ එයා කිව්වා එහෙම ගහනකොට අනිත් අත නිකන් තියාගෙන ඉන්නේ නැහැ කිව්වා. කෙල්ලෝ අනිවාර්යෙන් ඒ අතෙන් ගහන ගමන් අනිත් අත යට ටිකේ තියලා හිමීට අත ගන්න කිව්වා. එතකොට තමයි කිව්වා පිරිමින්ට හොඳටම මේවා වෙන්නේ. මට හිනාත් කියා මං යා මොනවද මේ කියන්නේ අංකල්වාට ලැජ්ජ නැද්ද කියලා. මට තුවගේ යාළුවාට එහෙම කරන්න. ඊට පස්සේ එයා කිව්වා හොඳම වයස තමයි කියලා. පිරිමි ආසම මේ වයස කට්ටියට කියලා කිව්වා. ඊට පස්සේ
මං හිමි මං මගේ පුළුවන් තරම් හයියෙන් මිරිකගෙන ඒක කරා. ඒක කරනකොට එයා කිව්වා අපි තව චුට්ටක් ඉස්සරහට යන්න තව පොඩි වැඩක් කරමුද කියලා. මං යව මොකක්ද කියලා. ඊට පස්සේ එයා කිව්වා ෆිල්ම්ස් වල තියෙන්නේ ෆිල්ම්ස් වල ගර්ල්ස්ලා රස කරලා කන්නේ කියලා. මට තේරුණා මෙයා මොකක්ද මේ කියන්නේ කියලා. මං කිව්වා මං එහෙම කරලා නැහැ කියලා. ඊට පස්සේ එයා කිව්වා කරන්න ඕනේ දැන් මං කියලා දෙන්නම් කියලා ටික පියාගන්න කිව්වා. පියාගන්න කියලා මට කට අරින්න කිව්වා. මම තොල් දෙක ඈත් කරගෙන ඉති මට තේරුණා ඒක මගේ තොල් දෙකේ තියෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ටික ඇතුළට ගිහලා එයා මගේ කොණ්ඩෙන් හයියෙන් තදින් අල්ලගත්තා. අල්ලගෙන නරක වචන කියන්න පටන් ගත්තා. කියන්නේ මං ගොඩක් කල් බලහගෙන හිටියේ ඔයා අල්ලගන්න. ඉතින් මං කවදා හරි ඉතාගත්තා. කවදා හරි මම තමයි පුරුදු කරලා ගන්න කියලා දුවත් එක්ක ඉන්නකොට එහෙම මට මාර ආසාවක් තිබ්බේ කියලා මෙයා දැන් කියන්න පටන් ගත්තා. හැබැයි නරක වචන වලින්. ඊට පස්සේ ඒ කියන ගමන් කොණ්ඩෙන් අල්ලගෙන ඒ කියන්නේ අර එයාගේ කට මගේ මූණත් තද කරගන්නවා එළියට ගන්නවා තද කරගන්නවා එළියට ගන්නවා. එයාට පොඩි කෙල්ලෙක් මං කියලාත් ගානක් නැහැ. ඉතින් තද කරනවා එළියට කරගන්නවා එහෙම එන ගොඩක් කරා. මට මේ කියනකොට ඇත්තටම ඉන්න බෑ. ඉතින් ඇත්තටම මේ වගේ හැඟීමෙන් කරේ මටත් ඒ වෙලාවේ හැඟීම් උපරිමයි. ඊට පස්සේ ඔහොම විනාඩි 10ක් විතර කරන්න ඇති. එතකොට ඉතින් අර කියන එහෙමත් මගේ වැක්කිරෙනවා. එයා ඒවත් අපු මේවා කරනවා එකට කරලා කොහොම හරි එයා කිව්වා මීට කලින් එහෙම කරනව නැද්ද කියලා. මං කිව්වා නෑ කියලා. ඊට පස්සේ එන මං ඔයාලට හොඳ ඩ්‍රින්ක් එකක් දෙන්නම් බොන්න කියලා කිව්වා. මට තේරුණා මෙයා කියන්නේ මොකක්ද කියලා. මං ඉවසගෙන හිටියා. මොකද ඒ වෙනකොට මගේ හිතේ ආශාවක් තිබ්බා මොනෝගේ රසක්ද එකකින් එන්න කියලා බලන්න. මොකද ෆිල්ම්ස් වල මං දැකලා තියෙන නිසා. මම ටිකක් වෙලා මේකෙන් කරන්න පටන් ගත්තා. එතකොට කිසරේම එයා තුන්හතර සැරයක් ගැස්සිලා ඒක මගේ උගුරටම ගියා. උගුරටම ගියාට පස්සේ එක සැරේම උගුර තියෙන තද කරගෙන හිටියා. මගේ ඔළුවෙන් හයියෙන් අල්ලගෙන එතකොට මට තේරුණා නිකම් උණු රස දුණු රස උකු දියරක් මගේ කට පිරුණා එකෙන් කට පිළිලා දෙපැත්තට කෙරුණා. කොහොම හරි මට පුළුවන් තරමක් බිව්වා. ඉතින් ටික මම එළියට තුල් දැම්මා. ඉතින් මෙහෙම තුල් දාලා ඉන්නකොට මගේ කට දෙපැත්තේ බේරෙනවා මට දැනුණා. ඊට පස්සේ යා කරේ ඩක් ගාලා එයාගේ ඇඳන් හිටපු ඇඳුමින් මගේ කට දෙපැත්ත පිය දැම්මා. පිය දාලා මම හිට ගස්සවලා එයා පුදුමයට දැක්කලා එයා කිව්වා වඩපින් මේ ඩෝලි මේ කරපු දෙයට මම ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒ වගේම මං හැංගීම් ගොඩක් ඉර කරලා දෙන්න මිනිස්සෙක් කියලා. ඊට පස්සේ මම ටිකක් කළා ඉඳලා එදා මාව වැස්සෙම ගෙදරට ගිහලා දැම්මා. මොකද එතන පාරක් වෙච්ච නිසා වැස්ස බැලුවනේ අපි දෙන්න වැස්සෙම ගියා. ඊට පස්සේ කොහොම හරි එයා තනියම අපව ගෙදර ආවා. පස්සේ මට නිකන් යපව කියලා හිතනවා. දුක ආදරයක් හිතුණා. මොකද එච්චර පිළිමේ ඒ වගේ නඟට ලං වෙලා නැහැ. ඉතින් ඒ පළවෙනි අවස්ථාව කියන්නේ මම එතකොට මට ලව් එකක්වත් තිබුණා නැහැ. ඉතින් එයාත් ෆුල් ලකි. ලකි පිරිමියෙක් මං වගේ කෙනෙක් ඉන්නේ වගේ සතුටු වෙන්න. ඉතින් ඔක තමයි පළවෙනි කතාව මගේ.